ආයිබෝවන් මැයි 12 වෙනිදා බ්‍රිතාන්‍යයේ රජය වයිට් පේපර් එකක් ඉදිරිපත් කරනවා ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන්. වයිට් පේපර් එකක් කියන්නේ අපි සිංහලෙන් කියනවා නම් දවල පත්‍රිකාවක්. මේ දවල පත්‍රිකාවක් එහෙම නැත්නම් වයිට් පේපර් එකක් ඉදිරිපත් කරන්නේ ඔවුන් පහුගිය මැතිවරණයේදී විශේෂයෙන්ම අවසාන මැතිවරණයේදී මේ කවුන්සිල්ස් වල තිබුණ මැතිවරණ නිසා අතුරු මැතිවරණයකුත් තිබුණා. ඒ මැතිවරණයේදී ලැබුණු පරාජයත් එක්ක ඔවුන් කල්පනා කරනවා ඉමිග්‍රේෂන් කියන මේ මාතෘකාව තමයි ඔවුන්ට මේ නෙට් මයිග්‍රේෂන් අඩු කරන්න බැරිවීමේ ප්‍රශ්නය තමයි ඔවුන්ගේ මේ පරාජයට හේතුව කියලා. ඉතින් අර ලංකාව වගේ නෙමෙයි ඔවුන් මැතිවරණයක යම්කිසි පසුබෑමක් ඔවුන්ට දකින්න පුළුවන් වුණාම ඔවුන් ඇයි එහෙම වුණේ? ඒ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් මොනවද කියන කාරණා ගැන ඔවුන් සාකච්ඡා කරලා උනන්දු වෙලා යම් කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් මේක අවසාන වශයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉඳලා වෙන අපේ සහෝදර ශ්‍රී ලාංකිකයින්ට ඉතාමත් තදින් බලපාන නීති රීති මාලාවක් ඉදිරියට ගෙනීමට නියමිත බව තමයි පෙනෙන්න තියෙන්නේ. හැබැයි කලබල වෙන්න එපා. මේ වගේ මේක ඕවර්හෝල් චේන්ජ් එකක් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. හැබැයි ඒ වගේ ඕවර්හෝල් චේන්ජ් තෙරේසා මේ ඉන්න කාලේ ඉඳලම ගෙනාවා. ඉතින් හැම එකකින්ම යම් කිසි ආකාරයකින් ගොඩට එන්න එහෙම නැත්නම් තමන්ගේ වීසා කැටගරි එක බේරගෙන තමන් දැනට ඉන්න වීසා කැටගරි එකේ තමන්ට ඉස්සරහට කොහොමද කරන්න පුළුවන් කියන දේ ගැන උනන්දු වෙලා වැඩ කරපු අයට කොහොම හරි තම අමාරුවෙන් හරි ඒ තමන්ගේ ගමන යන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේකට කලබල වෙන්න එපා. මේකත් එක්ක දැනට කිසිම නීතියක් සම්මත වෙලා නැහැ, කිසිම නීතියක් ඉදිරිපත් කරලා නැහැ. මේක වයිට් පේපර් එකක් විතරයි. ඒතර මේ වයිට් පේපර් එක කන්සල්ටේෂන් එකට යොමු වෙන්න ඕනේ. ඒ කියන්නේ සාකච්ඡාවලට බඳුන් දෙන්න ඕනේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඒදී විවාදයට භාජනය වෙන්න ඕනේ. කොමිටි වලට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒතර කොමිටි වලින් සම්මත වෙලා, හෙරින් සම්මත වෙලා මේක එන්න යම්කිසි කාල සීමාවක් යනවා. සමහරට සුමාන ගණනක් වෙන්න පුළුවන්, සමහරට මාස ගණනක් වෙන්න පුළුවන්. ඒතර නීතිමය තත්ත්වයක් විදිහට, නීතියක් විදිහට මේක ඉදිරිපත් වෙනකොට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදත් මගේ මිත්‍රයෙක් කතා කරලා කිව්වා අනේ අයියේ දැන් මොකද මට මේකට කරන්නේ. ඒකට තවත් කීප දෙනෙක් ඊයේත් කතා කරා. ඉතින් මේ හැමදෙනාටම පොදුවේ යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒකට මම ජයරාජ් පල්හෙවට මම සොලිසිටර් කෙනෙක් ඉංගලන්තේ. ඉතින් මම සොලිසිටර් කෙනෙක් වුණාට මේක නීතිමය උපදෙස් දීමක් විදිහට සලකන්න එපා. මේ වීඩියෝ එක මම කරන්නේ ඔබට යම්කිසි අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. මගේ අදහස මේ සම්බන්ධයෙන් කියන්න. මේක ඉන්ෆර්මේෂන් එකක් විදිහට විතරක් සලකන්න. මොකද කිසි කෙනෙකුට වීඩියෝ එකක් මාර්ගයෙන් පොදුවේ නීති උපදෙස් දෙන්න බෑ. නීති උපදෙස් දෙනවා ඒක ඉන්ඩිවිජුවල්. ඒ කියන්නේ එක එක්කෙනාගේ සර්කම්ස්ටැන්සස් අනුව එක එක්කෙනාගේ ජීවත් වෙන තත්ත්වය අනුව ඔවුන් ඉන්න වීසා කැටගරි එක අනුව ඔවුන්ගේ තියෙන ඔප්ෂන්ස් ඔවුන්ගේ නීති තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ නිසා නැවතත් කියන්නේ මේක නීති උපදෙසක් විදිහට සලකන්නට එපා. මේ නීති උපදෙස් ගන්න ඕන නම් ඔබගේ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් ළඟට හරි සොලිසිටර් ළඟට හරි තමන්ගේ කටයුතු කරන කෙනෙක් ළඟට ගිහලා තමයි නියම විදිහට ඔෆිෂියල් විදිහට ඒ තමන්ගේ උපදෙස් ලබා ගැනීම කරන්නට ඕනේ. එතකොට මේක බලපාන්නේ කාටද කියන සම්බන්ධයෙන් මම හිතන්නේ මීට ඉස්සෙල්ලා තව ගොඩක් දෙනෙක් වීඩියෝ කරලා තිබුණා. මම ඒ ගැන විශේෂයෙන්ම අලුතෙන් එන අයට කොහොමද මේක බලපාන්නේ කියන එක ගැන උගත් දෙනෙක් කතා කරලා තිබුණා. මම ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්නේ නැහැ. මගේ අවධානය වැඩිපුරම යොමු වෙන්නේ මේ දැනට එක එක්කෙනා තම තමන්ගේ වීසා කැටගරි වල ඉන්නකොට මේ තම තමන් ඉන්න මේ වීසා කැටගරි වලට කොහොමද මේක බලපාන්නේ? ඉදිරියේදී මොකද්ද ඕන් මේ කැටගරි වලින් තමන්ට ලැබෙන ඒ තර්ජනයට එහෙම නැත්නම් තමන්ට එන අභියෝගයට තමන් ඉස්සරහට කොහොමද මුහුණ දෙන්න තියෙන ඔප්ෂන්ස් මොනවද කියන කාරණේ ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක කැටගරි 6කට වීසා කැටගරි 6කට ඇත්තටම මේක බලපානවා මේ වයිට් පේපර් එකේ තියෙන කාරණා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීති ගෙනීමට නියමිතයි. ඒතර පළවෙනි එක තමයි මේ ස්කිල් වර්කර් වීසා කියන එක. ඒ කියන්නේ මේ ස්පොන්සර්ෂිප් ලයිසන් එකක් තියෙන කම්පැනි එකකින් තමන්ව ස්පොන්සර් කරලා තමන්ව රැකියාවට ගත්තාම අවුරුදු 5කට තමන්ට මේ රැකියාව කරගෙන යන්න පුළුවන් ඒ සේවා යෝජකයාත් එක්ක. ඉන්පසු අවුරුදු 5න් පස්සේ තමන්ට ILR එකකට එහෙම නැත්නම් ස්ථිර පදිංචිය සඳහා යොමු කිරීමේ හැකියාව තිබුණා. ඒත් මේකේ තියෙන ප්‍රධානම කාරණේ තමයි මේ වෙනස තමයි මේ ස්කිල් වර්කර් වීසා එකට එන කෙනාට අර තියෙන අධ්‍යාපන සුසුකම ඉහළට දාලා තියෙනවා.
එතකොට දැන් RQF6 කියන මේ ලෙවල් එකේ අධ්‍යාපන සුසුකම ඒ කියන්නේ උපාධියක් තියෙන ඕනේ කියන කාරණේ තමයි. එතකොට සැලරි එක සැලරි threshold එක උඩට දාලා තියෙන. ඒ කියන්නේ ඒ කට් ඔෆ් එක තව ටිකක් ඉස්සරහට අරගෙන තියෙනවා. ඊළඟට අර ලිස්ට් එක රිමූව් කරලා තියෙන ඒක ඔයගොල්ලන්ට වැඩක් නැහැ. ඊළඟට ILR එක කියන්නේ එහෙම නැත්නම් මේ ස්ථිර පදිංචි සඳහා යන කාලය අවුරුදු 5 සිට 10 දක්වා දික් කරලා තියෙනවා. ඒක තමයි තාමත් දරුණුවට බලපාන කාරණේ. ඒ කියන්නේ අවුරුදු 5කින් ගන්න තිබුණු ILR එක දැන් අවුරුදු 10කට යන්න වෙනවා. එතකොට සෝෂල් කෙයාර් වර්කර් කැටගරි එක ගත්තොත් එතකොට සෝෂල් වර්කර් කැටගරි එක ක්ලෝස් කරා කියන එක තමයි ක්ලෝස් කරනවා කියන එක තමයි වුන් කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කැටගරි එකට අලුතෙන් ඇප්ලිකන්ට්ස්ට එන්න බෑ. හැබැයි ඉන්න අයට ඉන්න පුළුවන්. ඒකට ට්‍රාන්සිෂනල් අරේන්ජ්මන්ට් එකක් එහෙම නැත්නම් කාලයක් දීලා තියෙනවා. මම අර අවුරුදු 5 කතාවෙන් අවුරුදු 10ට යන කතාව මේකට කොහොමද ඇප්ලයි වෙන්නේ කියන එක මම ඊට පස්සෙ කියන්නම්. දැනට මේ කැටගරිස් ටික විතරක් කියන්න. එතකොට ග්‍රැජුවේට් වීසා එක තියෙන කාලය, ඒ කියන්නේ අවුරුදු 2 තිබුණ එක අවුරුදු මාස 18 දක්වා අඩු කරලා තියෙනවා. ඉතින් ඒ ග්‍රැජුවේට් වීසා එකකින් නැහැටි තාමත් අමාරු තත්යකට පත් වෙනවා. මොකද තමන් හරියට තමන්ගේ මේ ජොබ් සර්ච් එක හරියට කරේ නැත්නම් හරි තමන්ගේ ස්ටඩි ඒරියා එක හරියට ගලපගත්තේ නැත්නම් තමන් හොයන්න යන රස්සාවට තමන්ට තාමත් අමාරු වෙනවා. මොකද දැන් ස්කිල් වර්කර් වීසා එකේ තියෙන threshold එක වැඩි කරලා තියෙනත් එක්ක ඒකේ salary requirement එක ඉහළ දාලා තියෙනත් එක්ක ඒකත් එක්ක තමයි මේක යන්නේ. ඒකත් එක්ක තව ඉදිරියට රැකියාවක් හොයා ගැනීමට තියෙන අපහසුතාවය ඉතාමත් වැඩි. ඊළඟට ෆැමිලි වීසා ඒ කියන්නේ මේක මේ ෆැමිලි වීසා කියලා කියන්නේ අර FLR FP කියන අර ඇප්ලිකේෂන් එකෙන් දාන ෆැමිලි වීසා කියන්නේ මේ කියන්නේ ඒ කියන්නේ human right application කියන්නේ මේ කියන්නේ මේ ඇත්තටම ෆැමිලි වීසා කියලා කියන්නේ තමන්ගේ පාර්ට්නර් තමන් බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක් නම් තමන්ට එහෙම නැත්නම් තමන්ට තමන්ගේ පාර්ට්නර් කෙනෙක් ස්පොන්සර් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ හැකියාවත් එක්ක අවුරුදු 5කට වීසා හම්බුනාට පස්සේ අවුරුදු 5න් පර්මනන්ට් රෙසිඩෙන්සි එකට යන්න හැකියාව තිබුණා. එතකොට ඒ රූට් එකට ඒකේ සැලරි threshold එක වැඩි කරලවත් ඒ වගේ දේවල් කරලා නැහැ. නමුත් එතන තියෙන එකම දේ එතනදිත් අර අවුරුදු 5 ඉන්න කෙනාට අවුරුදු 5න් ILR එක ගන්න තිබුණ කෙනාට අවුරුදු 10 දක්වා යන්න වෙලා තියෙනවා. ඒතර ඩිපෝටේෂන් එක ගත්තොත් මේ ඩිපෝටේෂන් රූල් එක තවදුරටත් ස්ට්‍රික්ට් කරන්න බලාපොරොත්තු වෙන එක කියලා තියෙනවා. ඒකෙන්දී විශේෂම කාරණේ තමයි ඉන්න අය කවුරු හරි සුළු වශයෙන් හරි ක්‍රිමිනල් ඔෆෙන්ස් එකකට චෝදනා ලැබලා තීන්දුව වෙලා ඔවුන්ට දඬුවම් ලබා දීලා තියෙනවා නම් ඔවුන්ට මේ කැටගරි එක මේ අලුත් චේන්ජස් යටතේ ඔවුන්ගේ වීසා එක රිවෝක් කරන්න. එතකොට රිවෝකේෂන් එකකට පවා යන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අලුතෙන් වීසා එකට ඇප්ලයි කරාට පස්සේ ඒ වීසා එක අප්‍රූව් වීම නැත්නම් ඒක ලැබීමේ සම්භාවිතාවය තාමත් අඩු තත්ත්වයකට පත් කරන්න ඕන බලාපොරොත්තු වෙන එක තමයි කියන්නේ. එතකොට ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් කියන එක තාමත් අදින් ක්‍රියාත්මක කරන්න මේ ඉමිග්‍රේෂන් රූල්ස් යටතේ ඉදිරියට බලාපොරොත්තු වෙන එක තමයි ඕන් කියන්නේ. දැන් මම එන්නම් අර දැනට එක එක කැටගරි කියපු කැටගරි වල ඉන්න අයට දැනට තමන් ඉන්නේ වීසා කැටගරි යටතේ නම් කොහොමද දැන් මේ වීසා කැටගරි යටතේ ඉන්න අයට මේ අවුරුදු 10 රූල් එක දැන් බලපාන්නේ. ඒතකොට දැනට මේ කියපු ඔක්කොම කැටගරි වල ඉන්න අය විශේෂයෙන්ම අර ලොන් රෙසිඩෙන්සි කියන ස්ටුඩන්ට් කෙනෙකුට මේක බලපාන්නේ නැහැ. යා අවුරුදු 10ම ස්ටුඩන්ට් විදිහට කොහොමද බලපාන්නේ නැහැනේ. ඒතර අවුරුදු 10 එක අවුරුදු 10 විදිහට මෙහෙම තියෙනවා. ඒවා කිසි වෙනසක් කරලා නැහැ. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන අර අවුරුදු 5 ඉන්න කෙනාට අවුරුදු 10ක් ඉන්න වෙන විදිහටනේ දැන් මේ අලුත් නීති ගේනවා කියලා කියන්නේ. එතකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතකොට තමන් ඉන්නේ දැන් අපි හිතමු උදාහරණයක් විදිහට තමන් ඉන්නේ සෝෂල් කෙයාර් වර්කර් කෙනෙක් විදිහට. ඒත් තමන් සෝෂල් කෙයාර් වර්කර් කෙනෙක් විදිහට තමන්ගේ තමන්ට එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට බලාපොරොත්තුවක් තියෙනවා. හෝම් ඔෆිස් එකේ ලියුමකුත් දීලා තියෙනවා. අවුරුදු 5ක් ඊට පස්සේ ඔයාලට ILR ඉල්ලන්න හැකි වෙයි කියලා. ඒක අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා නැහැ. හැකි වෙන්න ඉඩ තිබෙනවා වගේ එකක් තමයි කියලා දෙන්නේ. ඒතර හැකි වෙයි කියලා තියෙනවා. ඒත් තමන්ට එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා. තමන් අවුරුදු 5න් තමන්ට මේක ලැබෙයි කියලා. එතකොට දැන් අලුත් රූල් එකක් ගේන්න හදන්නේ අවුරුදු 10 දක්වා මේක දික් කරනවා කියලා. ඒතකොට දැන් තමන් ඉන්න කැටගරි එකකින් නැත්නම් මේක වැදගත්ම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට මොකද වෙන්නේ කියන කාරණා. ඒතකොට දැන් අවුරුදු 5 කතාව ඇත්තටම අපි ගත්තොත් පහුගිය කාලවල කියන්නේ මීට ඉස්සෙල්ලා අවුරුදු වල මීට ඉස්සර කාලවල මේ වගේ අලුත් රූල් ගෙනල්ලා මේ කාල දික් කිරීම එකට පර්මනන්ට් රෙසිඩෙන්සි එකට දික් කිරීමට වඩා වෙනත් ආකාරවල වීසා කැටගරිස් වල මේව වෙනස්කම් සිදු කරලා තිබුණා. ඒත් හැම වෙනස්කමක් සිදු කරන උගාක් අවස්ථාවල බහුතරයක් අවස්ථාවලදී මේ ට්‍රාන්සිෂනල් ඇරේන්ජ්මන්ට්ස් කියලා මේ වගේ දැනට ඒ වීසා කැටගරි එකේ ඉන්න අයට සහනයක් ලබා දෙන
ක්‍රමවේද සකස් වෙලා තිබුණා. ඒතකොට දැනට මේ white paper එකේ තියෙන කාරණා දිහා බලනකොට පේන්නේ ඒක හරියට කියවල බලනකොට ඒ වචනවල පදනුගත අර්ථය කියලා අපි කියන්නේ ඉතින් හරියට ඒව හරියට කියවල බලනකොට තේරෙන දෙයක් තමයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් ලියලා තියෙන හුඟක් දෙනෙක් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. ඉතින් මමත් ඒ කීපයක් කියවල බැලුවා. ඉතින් ඒවත් එක්ක පේන කාරණේ තමයි විශේෂයෙන්ම ස්කිල් වර්කර් කැටගරි එකේ ඉන්න අයට ඔවුන් අවස්ථාවක් දෙයි කියන එක දැනට තමන් ඉන්නේ අවුරුදු 5 රූල් එකේ නම් ඒ අවුරුදු 5 රූල් එකෙම තමන්ට පර්මනන්ට් රෙසිඩෙන්සි එක ගන්න අවස්ථාවක් දෙයි කියන එක ඔවුන් අනුමාන කරනවා. මොකද මීට ඉස්සර තිබුණ එක්ස්පීරියන්සස් අනුව. මොකද ඒක එහෙම උනේ නැත්නම් ඒක එක්තරා විදියක අර අයිතිවාසිකම් කඩවීමක්. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී උසාවි වලට ගිහිල්ලා මේක ටෙස්ට් කරලා බලන්න මේක මට වෙච්ච අසාධාරණයක්ද කියන එක ටෙස්ට් කරලා බලලා ඒ සම්බන්ධයෙන් අඩු කටයුත්තකට යන්න පවා අවස්ථාවක් තියෙනවා. මට මතකයි 2009 දී වගේ මට මතක විදිහට ওই වගේ අවස්ථාවක් වුණා මේ වර්ක් පර්මිට් එක සම්බන්ධයෙන්. ඒකට තිබුණේ වර්ක් පර්මිට් මේ ස්කිල් වීසා කියලා කැටගරි එකක් නෙමෙයි තිබුණේ වර්ක් පර්මිට් එක සම්බන්ධයෙන් ඔවුන් ඒ වර්ක් පර්මිට් එක සම්බන්ධයෙන් යම් වෙනස් කිරීම් කරාට පස්සේ විශේෂයෙන්ම සැලරි එක ඉහළට දැම්මට පස්සේ උසාවියට ගිහිල්ලා ඔවුන් ඒ වෙලාවෙදී කිව්වා මේක එදා ඉඳලා බලපවත්වනවා කියලා. ඒ කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක වෙන දා ඉඳලා ඉන්න ඔක්කොටම බලපාන ඔවුන් පහුගිය කාලේ තමන් අවුරුදු තමන්ගේ සැලරි එක අඩුවට තිබුණා කියන එකෙන් තමන්ට දිගටම යන්න බෑ කියලා තිබුණා. නමුත් උසාවිය ගිහිල්ලා මේ ඒක වර්ක් පර්මිට් UK කියන කම්පැනිෙන් තමයි නඩුව ගෙනිච්චේ. ඒතකොට ඒ නඩුව අනිවාර්යයෙන්ම නඩුවේදී උසාවිය තීරණය කළා නෑ මෙච්චර කාලයක් හිටපුවාට එක්ස්පෙක්ටේෂන් එකක් ඔයගොල්ලෝ දීලා තියෙනවා අවුරුදු මේ තමන්ගේ සැලරි එක මේ ගානට තියාගන්න ඕන කියලා. ඒතකොට ඒ ගාන ඒගොල්ලන්ට බලපාන විදිහට මේ නීතිය අපි ඉන්ටර්ප්‍රිට් කරනවා කියලා ඕන ඉන්ටර්ප්‍රිට් කරා. ඒ නිසා බැරි වෙලාවක් ඉඩ තියෙනවා. මම කියන්නේ නෑ ස්ථිර වශයෙන් මේගොල්ලන්ට සහනයක් ලැබෙයි කියලා. ඒ කියන්නේ අවුරුදු 5ෙම පර්මනන්ට් රෙසිඩෙන්සි එක එහෙම නැත්නම් ස්ථිර පදිංචි ඉල්ලන්න පුළුවන් මේ කියලා මම කෙලින්ම කියන්නේ නෑ. නමුත් ඉඩ තියෙනවා ඒ වගේ සහනයක් ලබා ගන්න. ඉතින් ඒක එහෙම ලැබෙනවා නම් ඉතාමත් හොඳයි. ඉතින් ලැබුණ නැත්නම් අර අවුරුදු 10ක සටනකට ඉතින් ඉතාමත් කනගාටුවෙන් වගේ යන්න වෙනවා. ඉතින් එතනදී තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මේ එම්ප්ලොයර්ත් එක්ක අවුරුදු 10ක් ඉන්න එපා. ඒත් අවුරුදු 10ක් මේ කම්පැනි තියද දන්නේ නැහැ. එහෙම නැත්නම් Tamanට අවුරුදු 10ක් එකම කම්පැනි එක වැඩ කරන්න පුළුවන් වෙනවා කියන එකත් ලේසි පාසු කාර්යයක් නෙමෙයි. එංගලන්තේ වගේ රටවල බැරි වෙලා ඒ වගේම තමයි Tamanට වෙන කම්පැනි එකකට පුළුවන්. හැබැයි ඒ කම්පැනිත් ලෑස්ති වෙන්න බෑ Tamanට ස්පොන්සර්ෂිප් එකක් දෙන්න. හැබැයි ඒකට බාධාවක් නෑ. අලුත් අයට අලුතෙන්ම ඇප්ලිකේෂන් දෙන්න බෑ කියන එකේදී Taman ස්විච් වෙන්න පුළුවන්ද කියන එක හැබැයි ඒක පැහැදිලිව කියලා නෑ. නමුත් ස්විච් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් එහෙම බැරි වෙන්න විදියක් නෑ. ඒ ස්විච් වෙන්න තියෙන අවස්ථාවක් තිබුණොත් එහෙම වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් කාරණා මෙතනදී සැලකිලිට භාජනය කරන්න වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් නිසා ගොඩක් දුරට ඉඩ කඩ තියෙනවා මේ ස්කිල් වර්කර් කැටගරි එකේ ඉන්න අයට කෙයා වර්කර්ස්ලටයි අවුරුදු 5ෙම දැනට ඉන්න අයට දැනට වීසා ග්‍රාන්ට් කරලා තියෙන අයට සහ මේ නීතිය ක්‍රියාත්මක වීමට පෙර මේ කැටගරි එකේ වීසා ඇප්ලයි කරන අයට මේක අවුරුදු 5ෙම පර්මනන්ට් රෙසිඩෙන්සි එකට යන්න අවස්ථාවක් දෙන්න. විශේෂයෙන්ම මේ කෙයා වර්කර්ස්ලට විශේෂ හැකියාවක් තියෙනවා. මොකද NHS එකේ වැඩ කරන විශාල කෙයා වර්කර්ස් සංඛ්‍යාවක් ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ, පාකිස්තාන වගේ රටවල් වලින් ආපු, ඒ වගේ පිලිපීන් ඒ වගේ රටවල් වලින් ආපු. ඒතකොට මේගොල්ලෝ වෙනුවෙන් මේ NHS යූනියන් හරි ප්‍රබලයි. මේක දැනටමත් බලනකොට අපි දන්නවා මේක ලේබර් ගවර්න්මන්ට් එකක් දැනට තියෙන. ඉතින් ලේබර් ගවර්න්මන්ට් එකත් එක්ක මේ යූනියන් සම්බන්ධය ඕන හැබැයි එකට එකතු වෙලා වැඩ කරන්නේ නැහැ. ලංකාවේ වගේ එහෙම සම්බන්ධයක් තියාගන්න බෑ. එහෙම කරන්න බෑ. ඒක රාණ්ඩු එකක්, යූනියන් එක තව සම්පූර්ණ වෙනස් දෙයක්. නමුත් ඔවුන් ෆයිට් කරන්න ඉඩ තියෙනවා මේ කෙයා වර්කර්ස්ලා වෙනුවෙන්. ඉතින් එතකොට ඒක ඔටෝමැටිකලි අනිත් ඒ සටන දිනුවොත් ඔටෝමැටිකලි මේක ඇප්ලයි වෙන තර කන්සල්ටේෂන් වලට යනකොට සමහරට යූනියන් මේවට රෙප්‍රසන්ට් කරලා මේ අවස්ථාව ලබා ගන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතනදී තමයි මම වැඩිපුරම මේ වීඩියෝ කරන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් කියන්නේ. ඒ කියන්නේ තමන්ට මේ චේන්ජස් එනවා තමයි. මේ වගේ චේන්ජස් කාලෙන් කාලට එනවා. ඒතර අලුතෙන් එන අය සම්බන්ධයෙන් අපිට මුකුත් කරන්න බෑ. ඒක මේ රටේ අයිතිය. ඉතින් ඒ රටට තමන්ගේ රට පවත්වාගෙන යන්න මේ ජනතාව වෙනවා වැඩි කියන කතාවත් එක්ක දේශපාලන පරමාර්ථයන් ආදී සියලු කාරණාත් එක්ක උන්ට යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. නමුත් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි අපි පුද්ගලයන් විදියට අපි යම් කිසි වීසා කැටගරි එකක ඉන්නවා නම් ඒ වීසා කැටගරි එක යටතේ Tamanට දැන් මොකද වෙන්නේ? Taman කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියන එක ගැන Tamanට හොඳට අධ්‍යයනයක් Tamanටම කරගන්න පුළුවන්. Tamanට මේ වගේ වීසා කැටගරි එකකට Taman ඇවිල්ලා ඉන්නවා නම් තමයි යම් කිසි අධ්‍යාපන සුසුකමක් ඇතුව නම් මේවා කරලා තියෙන නැතුව මේවට එන්න බෑනේ. ඒකට ඒවත් එක්ක Tamanට Tamanගේ වීසා කැටගරි එක ගැන
තමන්ටම හොඳ ස්ටඩි එකක් කරන්න පුළුවන්. කලබල වෙලා මේ නීතියක් එනවා කියලා දුවගෙන ගිහිල්ලා සොලිසිටර්ස්ලා හම්බෙන්න හරි එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස් ළඟට දුවගෙන ගිහිල්ලා ඔවුන්ගෙන් උපදෙස් ගන්න හරි අවශ්‍යතාවයක් නැහැ. ඉස්සෙල්ලා තමන්ම හිතලා තමන් එක්තරා අධ්‍යයනයක් කරලා තමන්ට තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා තමන් හොයලා බලලා දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහලා තමන් ඉස්සෙල්ලා තමන්ගේ ගමන හදා ගන්න ඕනේ. එහෙම හදාගෙන තමන්ගේ ප්ලෑන් එක එක්ක තමයි තමන් සොලිසිටර් ළඟට යනවා නම් හරි ඇඩ්වයිසර් ළඟට යනවා නම් හරි යන්න ඕනේ. ගිහිල්ලා ඔලව වැඩේ කරවන තැනට විතරයි එතනදී කරන්න ඕනේ. මොකද තමන්ගේ වැඩේ තමන්ම කරගන්න ඕනේ. මොකද සොලිසිටර්ස්ලා හරි ඇඩ්වයිසර්ස්ලා හරි තමන් කියන දේවල් ඔක්කොම අහගෙන හිටියට ඒගොල්ලන්ට තියෙන එකම නඩුව එකම ප්‍රශ්නේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ තරම් නෙමෙයිනේ. ඒ උන්ට තව දේවල් තියෙනවා. ඉතින් තමන් හරියට උනන්දුලා තමන් ලෑස්ති වුණොත් තමයි මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ස්ටුඩන්ට්ස්ලා වශයෙන් ලංකාවෙන් එංගලන්තයට ඇවිල්ලා ඉන්න අය හරියට දැන් ඉතින් කල්පනා කරන්න ඕනේ තමන්ට දැන් මේ PSW එකටත් අමාරු කරලා තියෙන කාලයක් අඩු කරලා ඒකත් එක්ක ස්කිල් වීසා ස්කිල් වර්කර් වීසා එක අමාරු කරලා තියෙන ඒ තත්ත්වයක් එක්ක තමන්ට ඉස්සරහට තමන් ස්ටඩි කරන තමන් මේ ඉගෙන ගන්න දේවලුත් එක්ක තමන්ට රස්සාවක් හොයාගන්න පුළුවන්ද කියන කාරණාවල් තමන් ඒ කරන ස්ටඩි තමන්ගේ ෆීල්ඩ් එක හරියද කියන එකත් බලන්න ඕනේ. විශේෂයෙන්ම අලුතෙන් ලංකාවේ ඉඳලා එනවා නම් දැන් නම් හරියට කල්පනා කරලා විශේෂයෙන්ම ස්ටුඩන්ට් ලෙවල් විදියට එනවා නම් තමන්ට අවුරුදු 10ක් අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් විදියට කම්ප්ලීට් කරන්න බෑ. ඒක තමන් අනිවාර්යයෙන්ම ස්කිල් වර්කර් එකකට යන්න ඕනේ. ඒ තමන්ට දරුවෝ ඉන්නවා නම් හරි තව දරුවෝ අවුරුදු 7ක් ගියාට පස්සේ දරුවන් මාර්ගයෙන් විස ලබා ගැනීමේ ක්‍රමවේදයන් ගොඩක් තියෙනවා. ඉතින් human rights application යටතේ FLR ඒ වගේ කැටගරීස් වලද ළමයින් සම්බන්ධයෙන් යම් ප්‍රතිපාදනත් එක්ක වීසා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේ දේවල් වලට මේ වයිට් පේපර් එක ටච් කරලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒක කොහොමත් අවුරුදු 10න් ගමන් යන ඒවා. ඉතින් එතන අවුරුදු 5ක කැටගරි එකක් තියෙනවා. ඒතකොට අනිවාර්යයෙන් මේ අවුරුදු 5 කැටගරි එක නැති වෙන්නේ මේක තමන්ට බ්‍රිටිෂ් චයිල්ඩ් කෙනෙක් තමන්ගේ දරුවා බ්‍රිටිෂ් වුණාට පස්සේ තමන්ට අවුරුදු 10 රූට් එකට යන්න අවුරුදු 5 රූට් එකට යෑමේ තවත් කාරණා සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. නමුත් මේ මොන කාරණා තිබුණත් තමන්ගේ වීසා කැටගරි එක ගැන තමන්ම දැනුවත් වෙලා තමන්ම සෙල්ෆ් ස්ටඩි එකක් කරලා තමන්ම අධ්‍යයනයක් කරලා ඊළඟට ඒක හොඳට කොලයක් අරගෙන කොලයක පැන්සලයක අරගෙන හොඳට ඒක ලියාගෙන තමන් ඒක හොඳට ලෑස්ති වෙලා දන්න අයගෙන උපදෙස් අරගෙන තමන් මේ ගමනට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මං කියන්නේ බැරි දෙයක් නෑ. අපි ශ්‍රී ලාංකිකයින් විදිහට අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි මේ වගේ නෙමෙයි බොහොම අමාරු අභියෝග වලට මුහුණ දීලා තියෙනවා ශ්‍රී ලාංකිකයින් විදිහට ලංකාවේදීත් ඒ වගේම ලංකාවේ ඉඳලා මෙහෙට ආවට පස්සෙත් ඉතින් ඕගොල්ලෝ ආවේ ලොකු අමාරු ගමනක්. මේ අමාරු ගමනේ තවත් අමාරුකම් එනවා. ඉස්සරහට තවත් අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ප්ලෑන් කරන්න. හරියට උපදෙස් ගන්න මේ ගොඩ පෙරක දෝරන් උපදෙස් ගන්න නැතුව දන්න අයගෙන් උපදෙස් ගන්න. උපදෙස් අරගෙන හරියට වැඩේ තමන් විසින්ම ප්ලෑන් කරන්න. ප්ලෑන් කරලා අන්තිම වැඩේ ටික කරගන්න විතරක් අර මේ සොලිසිටර්ස් ළඟට එනකොට ඔයාලගේ සල්ලිත් ඉතුරුයි, ඔයාලගේ කාලෙත් ඉතුරුයි, ඔයාලගේ වැඩෙත් වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මේ අභියෝගයන් වලට ජයගෙන හොඳ සාර්ථක ගමනක් මේ එංගලන්තය තුළ ඉදිරියේදී කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ස්තුතියි. ආයිබෝන්.